මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ SolidWorks ගැන. SolidWorks එකේ බේසික් එකේ ඉඳන්ම ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට කියලා දෙන්න ඉන්නේ ගන්නවා. එතකොට අපි මුලින්ම බලමු ඇයි අපිට SolidWorks අවශ්‍ය වෙන්නේ කියලා. SolidWorks අපිට වැදගත් වෙන්නේ SolidWorks කියන්නේ 3D modeling design software එකක්. එතකොට අපිට ඒකෙන් පුළුවන් ඉංජිනේරින් මැනුෆැක්චරින් කරන්න, ප්‍රොඩක්ට් ඩිසයින් කරන්න, පාර්ට් එකක් ඉස්සෙල්ලම ඩිසයින් කරනවා නම් ඉස්සෙල්ලම ඕපන් කරනකොට මෙහෙම වින්ඩෝ එකක් එනවා. එහෙම එන්නේ නැත්නම් අපි ගිහිල්ලා නිව් ක්ලික් කරාට පස්සේ මෙහෙම වින්ඩෝ එකක් එනවා. එතකොට අපි මෙතන ඉස්සෙල්ලම බලමු මේක මොනවද කියලා මේ තුන. එතකොට මේ තියෙන පාර්ට් අපි SolidWorks එකක් අනිද්දි පාර්ට් එකෙන් පාර්ට් එක තමයි ඩිසයින් කරන්න ඕනේ. පාර්ට් එකෙන් පාර්ට් එක ඩිසයින් කරලා ඊට පස්සේ තමයි අපි ඇසෙම්බලි කරන්නේ. ඇසෙම්බලි කරන්න නම් අපි අනිවාර්යයෙන් පාර්ට් එක ඩිසයින් කරලා තියෙන්න ඕනේ. එතකොට මේ drawing කියන්නේ අපි මේ SolidWorks එකේ 3D design එක. ඒකේ 2D design එක තමයි drawing එක අඳින්නේ. අර AutoCAD වලින් වගේ design හදද්දී 2D design ඒ වගේ design එක තමයි drawing එකෙන් ගන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු පාර්ට් එක ඩිසයින් කරන්න. පාර්ට් කියන එක select කරලා ඕකේ කරා. ඊට පස්සේ මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මේක මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි පාර්ට් එක ඩිසයින් කරනවා කලින් අපි මෙතන බලන මෙෂර්මන්ට් එක SolidWorks ඉන්ස්ටෝල් කරන විදිහත් එක්ක මෙතන මෙෂර්මන්ට් වෙනස් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම පටන් ගන්න විදිහ මෙතන වැඩිපුර එන්නේ ඉන්ච් වලින්. අපි අඳින්නේ මිලිමීටර්ස් වලින්. ඉතින් මිලිමීටර් සිලෙක්ට් කරගෙන අපි තමයි ඩිසයින් එකක් අඳින්නේ මිලිමීටර්ස් සිලෙක්ට් කරගෙන. ඒකට අපි බලමු මොනවද මේ තියෙන්නේ කියලා. එතකොට මේවා ගොඩක් තියෙන්නේ. මේකට කියන්නේ කමාන්ඩ් මැනේජර් එක. අපිට ඕන මේ ලයින් එකක් ඕන නම් මේක ගන්නේ. එහෙම පාර්ට් එකෙන් පාර්ට් එක සිලෙක්ට් කරලා ඩිසයින් පාර්ට් එක ඩිසයින් කරන්නේ මෙතනින් අරන්. ඒකට කියන්නේ කමාන්ඩ් මැනේජර් කියලා. අපිට ඊට යටින් තියෙන මේ ටැබ් එක. අපිට පුළුවන් මේ ස්කෙච් එකේදී මේ කමාන්ඩ් මැනේජර් එකේ මේව එන්නේ. ඒකෝට ෆීචර්ස් ගියාම ආයෙ කමාන්ඩ් මැනේජර් එක වෙනස් වෙනවා. අපිට කමාන්ඩ් මැනේජර් එක වෙනස් කර ගන්න පුළුවන් මෙන්න මේ ෆීචර්ස් එක ටැබ් එකේ ටැබ් බටන් වෙනස් ඔබ ගියාම ඊට පස්සේ මේ තියෙන ටාස්ක් පේන් එක අපිට පුළුවන් මේකෙන් මැටීරියල් අපි ඩිසයින් කරන පාර්ට් එකේ මැටීරියල් එක සිලෙක්ට් කරන්න, පාර්ට් එක කලර් එකක් ඩිසයින් කරන්න. ඒකට තමයි මේ පැත්ත අපි ටාස්ක් පේන් එක භාවිතා කරන්නේ. එතකොට මේ තියෙන්නේ ෆීචර්ස් මැනේජර් ඩිසයින් ට්‍රී එක. එතකොට අපි පාර්ට් එක ඩිසයින් කරද්දී මෙතනින් අපිට ඩිසයින් කරන පාර්ට් එකේ කෑල්ලෙන් කෑල්ල මෙතන වැටෙනවා. එතකොට අපිට පාර්ට් එක ඩිසයින් කරගෙන යද්දී කලින් ඩිසයින් කරපු කෑල්ලක් අපිට වෙනස් කරගන්න ඕන නම් අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා වෙනස් කරගන්න. එතකොට මේ තියෙන්නේ ස්ටේටස් බාර් එක. එතකොට අපි පාර්ට් එක අඳින්න ඕනේ graphic area එකේ. අපි බලමු ඉස්සෙල්ලම පාර්ට් එකක් අඳින්න යන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලම අපි මේක පාර්ට් එකක් අඳින්න ස්කෙච් එකක් ගන්න ඕනේ. එතකොට මෙතන ස්කෙච් වලට ගිහිල්ලා එතන ස්කෙච් සිලෙක්ට් කරලා පස්සේ අපි අඳින්න ඕන ඩිසයින් එකේ ප්ලේන් එක කරනවා. අපි ෆ්‍රන්ට් ප්ලේන් එක අඳිනවා. ෆ්‍රන්ට් එක සිලෙක්ට් කරනවා. টොප් එක කරනවා. රයිට් එක නම් එහෙම කැමති ප්ලේන් එක සිලෙක්ට් කරනවා. ඉතින් මම ෆ්‍රන්ට් ප්ලේන් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි බලමු මේ මොනවද තියෙන එක. මේ තියෙන ලයින් එක ලයින් ටූල් එක. එතකොට මේකෙන් මේ ක්ලික් කළා අපි ඕනම ඩිසයින් එකක් කරද්දී මෙන්න මේ ඊතල දෙක මෙදින් තමයි මෙතන මේකෙන් තමයි පටන් ගන්න. එතකොට software එකට පුළුවන් කොච්චර දුරකින්ද අපි මෙෂර්මන්ට් දුන්නා ඩිෆයින් කරගන්න හරියට පාර්ට් එක. අපි මේ හරිය මෙන්න මෙහි ඇතින් යනදී අපි ආයේ මෙතන ඉඳන් මෙතන දුර දෙන්න ඕන. මෙතන ඉඳන් මෙතන දුර දෙන්න ඕන. software එකට මේ පාර්ට් එක ඩිෆයින් කරගන්න නම්. ඉතින් අපි ඕනම පාර්ට් එකක් කරද්දී මෙන්න මේ තිතෙන් පටන් ගන්න ඕන නේද? ලයින් ක්ලික් කරාම අපිට ලයින් එක අඳ ගන්න පුළුවන්. මෙතන තවර ලයින් වර්ග තියෙනවා. සෙන්ටර් ලයින්, මිඩ් පොයින්ට් ලයින් එහෙම තියෙනවා. අපිට ඕන ලයින් එක අරගෙන ඇඳලා ඉවරලා ලයින් එක සිලෙක්ට් කරා. මෙතන රයිට් ක්ලික් කරා මේක ලයින් එක මේක රයිට් ක්ලික් කරාම අපිට පේනවා මෙතන තනියරයි කඩේකිරයි ඊතලයි. එතකොට මේ කියන්නේ සෙන්ටර් පොයින්ට් එකට මාරු කරනවා කියලා. එතකොට ලයින් එක සෙන්ටර් පොයින්ට් එකට මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු. එතකොට දැන් අපිට ඔයාලට ඕන නම් මේ පාර්ට් එක ඇඳපු කැල ඩිලීට් කරගන්න නම් මේක සිලෙක්ට් කරගත්තා. ඩිලීට් මන්නේ මොහොම ඩිලීට් කරනවා. ඊට පස්සේ අපි බලමු රෙක්ටැන්ගල් එකක් වෙන. මෙතන තියෙන කෝනර් රෙක්ටැන්ගල්, සෙන්ටර් රෙක්ටැන්ගල්
එහෙම තියෙනවා අපි සෙන්ටර් රෙක්ටැන්ගල් එක ගමු. එතකොට මැද ඉඳන් තමයි ඇඳින්නේ. මැද සෙන්ටර් එක ක්ලික් කරාම අපිට ඕන විදිහට මවුස් එකේ හැම හැරලා ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලට දැන් මෙතන රෙක්ටැන්ගල් එක සිලෙක්ට් කරලානේ තියෙන්නේ. අපිට දැන් ආයෙ අයින් කරගන්න ඕන. ඒ කියන්නේ මවුස් පොයින්ටර් එක අයින් කරන්න ඕන. මෙතනට ගිහලා ඒක අයින් ක්ලික් කරන්න පුළුවන්. නැත්තම් මෙහෙම තියෙද්දිම escape බටන් එක ගිහුවාම නැති වෙලා යනවා. ඊට පස්සේ අපි මේක ඩිමෙන්ෂන් දාන්න. ඩිමෙන්ෂන් දාන්න මෙතන තියෙන ස්මාර්ට් ඩිමෙන්ෂන් කියලා. ඒකට ගියා. ඕන පැත්ත සිලෙක්ට් කරලා ආයෙ ක්ලික් කරා. මෙතන මකලා අපිට අපි ඕන 100 කියලා දාන්න. කියලා දාන්න එන්ටර් කරා. එතකොට මේ පැත්තට ගියා. මෙතන 50 කියලා දාගමු. 50 ක්ලික් කරා එන්ටර් කරා. අපිට දැන් මේ ඩිමෙන්ෂන් එක මෙතෙන්ට ගිහිල්ලා ගන්න ඕනෙම නැහැ. අපිට කීබෝඩ් එකේ S අකුර ගහපුවම ෂෝට්කට් ටිකක් තමයි. ඒතර මෙතන ඩිමෙන්ෂන් කියන එක කරනවා. ඒකෙන් අරන් අඳින්න පුළුවන්. එතකොට අපි මෙතන දැන් ඒ වගේ මේ තියෙන සර්කල් ඒ වගේ පාර්ට් ටයිම් මෙතන දැන් මේකේ තියෙන්නේ ආක් අඳින්නේ කියන්නේ අර ග්‍රාෆ් අඳින්න අඳින්නේ නැහැ. ඒ වගේ මෙතන තියලා තිබ්බා. ආයෙ මෙතන තියලා ඊළඟ එකෙන් එක විදිහට ඇඳලා ගන්න පුළුවන්. ඉතින් මේ ටූල් ටික මේ තියෙන්නේ trim entity එක. trim entity එකෙන් කරන්නේ අපි දැන් හිතමු වැඩිපුර කැලලක් ඇඳෙනවා වැඩිපුර එකක් ඇඳෙනවා. එතකොට දැන් ඔයා හිතන්නකෝ මෙතන තව උඩුවක් කරන් අඳිනවා මම මෙතන ඉඳන් මට ඕන දැන් මේක මෙහෙම තියෙන්නලා මෙන්න මේ කැලේ විතර කපලා දාන්න. එතකොට trim entity ගියා. අපි දැන් මේක select කර කොටුවනේ මකන්නේ. මේ trim entity එකේ trim entity එක select කළා mouse එකේ left එක ඔබාගෙන ඒ ඉර ගායින් ඇදගෙන යනවා. එතකොට අර ඒ කැලේ විතරක් කැපිලා. අපිට මේ trim entity එක ඉස්සරහට ගොඩක් අදවත් වෙනවා. එතකොට මේකේ මේ කැලේම ගන්න එහෙම. අපිට ඕන කැලෙන් කැල මේ trim entity එකෙන් තමයි කපලා අයින් කරගන්නේ. එතකොට මේකේ mirror තියෙනවා, linear pattern තියෙනවා. ඒ විස්තරාට කියන්නම් මම. අපි ඊට පස්සේ පොඩි simple පාර්ට් එකක් අද දවසේ ඩිසයින් කරමු. මේ අපි කරපු ටිකෙන් ඔයාලට මේ පාර්ට් එක ඩිස් කරගන්න ඕන නම් ඔයාලා මේකෙන් එක ගිහිල්ලා ක්ලික් කරලා ගන්න පුළුවන්. නැත්නම් mouse එකේ left එක ඔබාගෙන මෙහෙම මොන පාත් එක සිලෙක්ට් කරලා තැරියාම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපිට මේක ඩිලීට් කරන්න ඩිලීට් බටන් එක බලන්න විතරයි තියෙන්නේ. හරි අපි අලුත් පොඩි පාර්ට් එකක් ඩිසයින් කරමු. ඉස්සෙල්ලා මම පොඩි සිලින්ඩර් එකක් හදන්න හැටි කියලා දෙන්නම්. සර්කල් එක ගත්තා. සර්කල් එකේ මම ගන්නේ මෙතන තියෙන සෙන්ටර් පොයින්ට් එකේ ඉඳන් ගන්න නැත්නම් පොයින්ට් තුනකින් හදා ගන්න පුළුවන් සර්කල් එක. සෙන්ටර් පොයින්ට් එක ගත්තා. මෙතන තිබ්බා. ගත්තා. දැන් මේකට අපි ඩිමෙන්ෂන් එකක් දාන්න ඕන. මම කරන්නේ S එකේ බුවා. ගත්තා. 100 දාගමු. දැන් ඔයා හිතන්නකෝ ඔයාලට මේක සිලින්ඩරයක් කරගන්න ඕන. එතකොට දැන් මේ තියෙන උඩින් බලන ෆේස් එක. දැන් මම මේක ඇඳ ෆ්‍රන්ට් ප්ලේන් එක. එතකොට මේක වැටෙන්නේ මේ වරොත් හරහට. ඔයාලට ඕන නම් මේක টොප් ප්ලේන් එක අඳින්නත් පුළුවන්. එතකොට දැන් මේක මේ තියෙන සිලින්ඩරේ උඩ ෆේස් එක. එතකොට දැන් ඔයාලට මේ ෆේස් එක දැන් මේ තියෙන්නේ 2D එක. මේක 3D කරගන්න ඕනේ. එතකොට මේක අපි 3D කරගන්න මෙතන තියෙනවා extruded boss base කියලා. ඒකෙන් කරන්නේ extrude කරන එකෙන් තව ඒ කියන්නේ දැන් මෙතන තියෙන හිතනෝ මේ පැත්ත පළල මේ පැත්ත උස කියලා. දිග පැත්ත හදන එක තමයි මේ කරන්නේ. තුන්වෙනි 3D පැත්ත හදන එක තමයි ඒකෙන් කරන්නේ. එතකොට දැන් ඔයාලට මේ පේන්නේ 2D විදිහට. එතකොට ඔයාලට මේක මෙහෙම හරවලා බලන්න නම් ඒ කියන්නේ extruded වෙන්නේ මේ පැත්ත හරි. දැන් මේ face එකනේ මේ පැත්ත හරි මේ පැත්ත හරිනේ. ඔයාලට මෙහෙම කරන්න නම් මේ විදිහට හරවන්න. දැන් අපිට තියෙන ප්ලේන් එකේ අඳින විදිහනේ බලන්න තියෙන්නේ. අපිට මේක පොඩ්ඩක් ඇන්ගල් කරලා බලන්න ඕන නම් කරන්න ඕන mouse එකේ කර්සර් එක ක්ලික් කරගෙන ඔබාගෙන mouse එකේ එහාට මෙහාට ගෙනියද්දී අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මේක extrude කරන්න හැටි. මෙතන extrude ක්ලික් කරලා දැන් මෙතන මේකේවද අනිත් පැත්තටයි යන්නේ දිග පළල උස කියන තුනම. ඒ කියන්නේ 3D එකම ඩිසයින් කරන එක තමයි මේ එක්ස්ට්‍රූඩ් කරන්නේ. එතකොට මෙතන තියෙනවා අපි මෙතන දාගමු 100ක් දාගමු. දැන් මේ තියෙන්නේ මේ පැත්තට විතරක් වෙලා අපිට දැන් ඕන නම් මේක මැද ඉඳන් දෙපැත්තට 50 ගන්න. මේකේ අපි සිලෙක්ට් කරගන්න මිඩ් ප්ලේන් එක. බ්ලින්ඩ් එක ගන්න එක පැත්තට අපිට ඕන නම් දැන් මේක මේ පැත්තනේ මේක ඕන අනිත් පැත්තට එක්ස්ට්‍රූඩ් කරගන්න. එතකොට මෙන්න මෙතන තියෙනවා ඩිරෙක්ෂන් 1 එකේ ඊතල දෙක මාරු කරගන්න. මෙන්න මෙතන ඉබුවම
පැත්ත මාරු වෙනවා. එහෙම කරලා මෙතන හරිය දුන්නාම සිලින්ඩර් එක එක්ස්ට්‍රූඩ් වෙනවා. හරි. ඊළඟට අපි තව පොඩි පාර්ට් එකක් 3D කරලා බලමු. අපි ගමු ඝන කාභයක් 3D කරගන්න හැටි බලමු. ඉස්සෙල්ලා මෙතනට ගියා, new ගියා. ඒකේ පාර්ට් සිලෙක්ට් කරා, ඕකේ කරා. ඊට පස්සේ අපි මේක අඳිමු. ඉස්සෙල්ලා මම අඳින ෆ්‍රන්ට් ප්ලේන් එකනේ. මේක අඳිමු টොප් ප්ලේන් එකේ. ස්කෙච් ගියා. টොප් ප්ලේන් ගියා. টොප් ප්ලේන් එකේ මම ගන්නවා රෙක්ටැන්ගල් එකක්. මම ගන්නේ සෙන්ටර් එක. සෙන්ටර් ඉඳන් අරගන්න එක. එතන ක්ලික් කරා. තියාගත්තා. S එක ක්ලික් කරා මෙතන ඩිමෙන්ෂන් ගුවන් නැත්නම් මෙතනට ගිහලා ගන්නත් පුළුවන්. ඩිමෙන්ෂන් එක ගත්තා. මෙතන ගත්තා 100 කියලා. මේ පැත්ත ගත්තා. හරිද? අපි දැන් මේකේ 2D එකක් විතරයි තියෙනවා. මේක 3D කරගන්න ෆීචර්ස් ගියා. එක්ස්ප්ලෝරර් බොස් බේස් ගියා. මේකට දාගමු 60ක් දාගමු. තියෙන්නේ මේක 3D වෙලා. දැන් මම টොප් ප්ලේන් එක යන හින්දා මේක මේ පැත්තට යන්නේ. අපිට ඕන ප්ලේන් එක සිලෙක්ට් කරගත්තා. අපි අඳගත්තා. ඊට පස්සේ එක්ස්ට්‍රූඩ් කරගන්න එක තමයි තියෙන්නේ. මෙතනින් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මිඩ් ප්ලේන් ඒවා දාලා සිලෙක්ට් කරගත්තා. ක්ලික් කරා. ඒ තියෙන ඝන කාභයක් වගේ ඩිසයින් කරගත්තු හැටි. හරි. දවසට මම පොඩි දෙයක් කියලා දුන්නේ ඉස්සරහට. ඒකට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. එක දිගට කරන් ගියොත් ඔයාලට සෙෂන් එක බෝරින් වගේ වෙයි. ඒ හින්දා මම පොඩි වීඩියෝ හද සෙෂන් දාන්නවා. ඔයාලට තේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට notification එන්න. නම් ඔයාලා හැමෝටම thank you.